හැලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතන්නේ ඔයගොල්ලෝ ගොඩාක් හොඳින් ඇති කියලා. මගේ Turn Life YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අදත් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඊට කලින් කියන්න ඕන මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ගොඩාක් ආදරය කරන ආදරවන්තයෝ එහෙම නැත්නම් ආදරවන්තිය. ඇත්තටම ඔයා ආදරය කරන කෙනා ඔයාට ආදරය කරන ඇත්තටමද එහෙම නැත්නම් ඔයාගේ වෙන දෙයකටද ඔයත් එක්ක ඉන්න ආදරයකට නෙමෙයිද? ඒක හරියටම විශ්ව ආශිර්වාදයෙන් ඔයාලට දැනගන්න පුළුවන් අභ්‍යාසයක්. මේක ඔයගොල්ලන්ට පොඩි දෙයක් තමයි කරන්න තියෙන්නේ. රාත් නිින්දට යනකොට තමයි නිදි ගන්න කලින් මේක කරලා නිදි ගන්න තියෙන්නේ. මේක කරොත් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් එයා ඇත්තටම ඔයාට වංකවම ආදරේ ඔයත් එක්ක ඉන්න ඔයාට මාදරෙන්ද කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට නිදි ගන්න කලින් හොඳට කියන්නේ සද්ද නැති තැනක නම් හොඳයි මේක ගොඩක්ම. ඉතින් හොඳ හුස්මක් අරගෙන පල්ලෙහාට දාන්න. ඒ වගේ 3 වතාවක් හොඳ හුස්මක් අරගෙන පල්ලෙහාට දාන්න. ඊට පස්සේ ඔයා හොඳට විශ්වය නිල් අහස වගේ මවාගෙන එතකොට ඔයාට ඇහෙන ශබ්ද වලට ඉස්සර වෙලා ඔයා අවධානය දෙන්න ඕන. ඔයාට වටපිටාවේ මොනවද ඇහෙන ශබ්ද මොන දේ වුණත් ඔයා හොඳට ඒවට අවධානය දෙන්න ඕන. ඊට පස්සේ ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා අද මෙහෙම ලස්සනට ජීවත් වෙන එකට ඔයාට ලැබිලා තියෙන මොනවාද ඒ හැම දෙයකටම විශ්ව මාතාවට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාගේ අම්මා තාත්තට ගුරුවරුන්ට ඔයාට යම් හෝ සතුටක් දෙන යම් දෙයක් ලැබලා දුන්න හැම කෙනෙක්ටම ඔයා ස්තුතිවන්ත වෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ හිත සැහැල්ලුවෙන් තියාගෙන ඔයා විශ්ව මාතාවට කතා කරන්න. ඒ විදිහට ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ස්තුති කරලා විශ්ව මාතාවට කතා කරන්න. ඔයාගේ හදවතින්ම මේ විශ්ව මාතාවටම දැනෙන විදිහට මම මේ විශ්ව මාතාවටම තමයි කියන්නේ කියලා විශ්වාසයෙන් මම ඔයා කාත් එක්ක හරි ඉස්සරහා විශ්වාසය තියලා කතා කරනවා වගේම ඒ විශ්ව මාතාවත් එක්කම තමයි මම කතා කරන්නේ. මේ විශ්ව මාතාව මට මේ දීලා තියෙන දේට මම ස්තුතිවන්ත වෙනවා. විශ්ව මාතාවෙන් මම මේ දේ බලාපොරොත්තු තමයි මේ දේ කරන්නේ. කියන්නේ විශ්ව මාතාව ඒ තරමට විශ්වාස කරලා කරනවා නම් මේක ප්‍රතිඵලය ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඔයා විශ්ව මාතාවට කතා කරන්න ඕනේ මේ විදිහට. ආදරණීය විශ්ව මාතාවනි, මම දන්නවා විශ්ව මාතාව මා සමගමයි. මට අවශ්‍ය හැම දෙයක්ම ලැබලා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි. මම ගොඩාක් සතුටින් තියෙනවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. මට ගොඩාක් ආදරය කරන කෙනෙක් ලැබලා දුන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙමි. මට මේ වගේ ලස්සන ආදරයක් ලැබලා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මට මේ වගේ ලස්සන ආදරයක් ලැබලා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මට මේ වගේ ලස්සන ආදරයක් ලැබලා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මේ විදිහට ඔයා මේක කියලා වෙන දේවල් වෙන වැඩ මුකුත් කරන්නේ නැතුව ඔයා නිදිය ගන්න ඕනේ. එහෙම නැත්නම් ෆෝන් එකවත් කිසිම දෙයක් කරන්නේ නැතුව ඔබන්නේ නැතුව ඔයා මේක කරපු ගමන් නිදිය ගන්න ඕන. ඉතින් සමහර කට්ටියට ඇඳට ගියපු ගමන් නිින්ද යන්නේ නැහනේ. ඉතින් ඔයගොල්ලෝ මේක හොඳට විශ්වාසයක් ඇතුව කරා නම් ඔයගොල්ලෝ මේක කරාට පස්සේ හිතට නිදහසක් වගේ දැනුණා නම් විශ්ව මාතාවත් එක්ක ඉන්නවා මේකට පිටක් ලැබෙනවා. ඔයාට මොකක් හරි ඉගියක් හරි මොකක් හරි විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මේ දේ දැනගන්න පුළුවන් කියන එක දැනෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ දවස් තුනේ හොඳට නිින්ද යයි. ඉතින් මේක කරාට පස්සේ ඔයාට පෙන්න කියන්නේ එයා ඔයාව සතුටින් එයාට ඇත්තටම ආදරේ නම් එයාව සතුටින් තියන උසාර වෙනදට වැඩිය ගොඩාක් සතුටින් තියව සතුටු කරයි. එහෙම නැත්නම් ඔයාට ආදරේ නැත්නම් වෙන දෙයක් බලාපොරොත්තු වෙනනම් ඉන්නේ ඔයාට එහෙම ආදරයක් නැත්නම් එක්ක ඔයාව රිද්දයි. එතකොට ඔයාට තේරෙයි මෙයා මට ගැලපෙන්නේ නැහැ. මෙයා මට ගැලපෙන කෙනා නෙමෙයි කියලා. ඔයාට මේ විශ්ව මාතාව මේක තමයි පෙන්වන්නේ. මෙයා නෙමෙයි මට ගැලපෙන කෙනා කියලා ඔයාට එහෙම තේරුම් යයි. එහෙම නැත්නම් වෙන මාර්ගයකින් හරි මොන දෙයකින් හරි ඔයාට පෙන්නයි. ඉතින් ඔයගොල්ලෝ මේක හරියට කරා නම් කියන්නේ විශ්වාසය ඇතුව කරා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේක ප්‍රතිඵල හම්බ වෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක කරයි කියලා. මේක කරලා කොහොමද ප්‍රතිඵල කියලාත් පහලෙන් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක්.